අතුස්සන්න බාන්න සබස්ක්‍රයිබ් කරලා නැති අය අවංක අතුස්සන්. ඒ කියන්නේ පොලිස් ජීප් එකේ තියෙන ටුවක්කුව කියලා තියෙනවා සුජීව සේනසිංහ ඇමතුමා 47 වතාවක් අර්ජුන ඇලෝසිස්ට කතා කරා කියලා දුරකථනයෙන් ඒක හරියක් නෙමෙයි. මල්ලි ඔයාගේ තාත්තා ගැහුවා ගහිල්ලා අපි කතා කරන්නේ හරිද? ඔයාගේ තාත්තා ගැහුවා ගහිල්ලා තමයි ඔයා තාමද ගෙවල් අරගෙන තාත්තා ගැහුවා ගහිල්ලා ජපාන් නැවුටි ගෙනකොට සෂිමි බාන්න කියලා තාත්තා නඩුව කරේ මම මහින්ද දේශක මහත්තයා නඩුව කරේ මම හරිද? නඩුව කරේ මම දැන් බොරු මඩ ගහන්න එන්න එපා මඩ ගහන්න බැරි මිනිස්සුන්ට හරිද? මොකද කිව්වේ? අපේ විශේෂයෙන්ම අපේ ආදායම් ගැන අපි ඉදිරිපත් කළ තියෙන අපේ ආදායම් පත්‍රිකාව ඒ සම්බන්ධව බුදුමාට පරීක්ෂා කරන්න පුළුවන්. අපහාසයක් නෙමෙයි කරද්ද බඳුන් කර කොමිසමෙන් කියපු දේ මම ඔබතුමාගෙන් ඇහුවේ වෙන දෙයක් නෙවෙයි ඔබතුමා නම ඔබතුමාගේ නම ක්ලියර් කරගන්න ඕන ඒක කොහෙවත් තැනක කිසිම තැනක එහෙම කතාවක් වෙලත් නැහැ මඩ ගහන්න මන්තුමනි මම මඩ ගහන්නත් නෙමෙයි කිව්වේ මම ඔබතුමාට මඩ ගහන්නත් නෙමෙයි තාත්තා කරපු වැඩේ කිව්වේ තාත්තා කරපු වැඩේ පුතා කරේ නැත්නම් නොට්ටියගේ පුතා කියලා කියනවනේ That's all right. We have the liberty, not like your family. You are into Rajapaksa's family now. You have to ask Mahinda Rajapaksa what to do. But we don't have to do that. We have. Your daughter is being given to Mahinda Rajapaksa's son. He's your age, but your counterpart is going to be Mahinda Rajapaksa. Your daughter is going to get married to. So you have to take permission from Mahinda Rajapaksa or Namal Rajapaksa. We don't have to take permission from anybody. Mahinda ya, දැන් කෑ ගන්න එපා. ඔයාමගේ යාළුවා හරිද? එහෙනම් මම වාඩි වෙන්නම්. අනිත් කටට කියන්නේ ඒ ඉඳන් විශේෂයෙන්ම මණ්ඩලතුමා මේ හමුදා මූලස්ථාන කියලා මෙයාගේ නායකයා අද කියලා විවෘත කරන්න ඕන. මොකද? මොකද්ද? කතාව කරගෙන යන්න. ඔබ ENT සර්ජන් කෙනෙක් ළඟට ගොස් කන සුද්ධ කරවාගෙන මැනවි. ශැංග්‍රීලා විවෘත කරන්න අපි ඒක දුන්නේ නැහැ ඊට පස්සේ. මොකද්ද කරේ? අපි බද්දක් ලෙස ඔබතුමාලා සින්නක් කර දුන්නේ. සින්නක් කර දුන්නා විතරක් නෙමෙයි. ක්‍රිස් එක ඔබතුමා කීයක් ගත්තද? ක්‍රිස් එක මිලියන 400ක් ඔබතුමා දාගත්තේ නැද්ද බැංකුවට? පොඩි වුණාට පැටියා වුණත් පටන් ගත්ත ගේම. නීති විද්‍යාලේ එක්සෑම් පාස් වුණේ කොහමද? පුළුවන් නම් කියනවා නීති විද්‍යාලේ එකක් පුළුවන් නම් කියනවා. හොරගම් කරා විතරක් නෙමෙයි. එක්සෑම් හොරගම් කරා. Oh shit. Here we go again. විභාගෙට ඉඳගත්තේ AC කාමරයක. තුට්ටුද ලැජ්ජ නීතිපතිවරයෙක් වෙන්න, ලෝයර් වෙන්න. ඒ හින්දා කාට්කුඩු කරලා ඉඳ ගන්න මල්ලි. අපි වගේ කතා කරේ නෑ. මගේ නම කිව්වා හැබැයි මම මෙතුමාට කියනවා මෙතුමා මට දාන චෝදනාව ඔප්පු කරගන්න. හැබැයි ඔබතුමා ඇලෝසියස්ට 47 වතාවක් කෝල් කරපු එක ගන්නද නීතිපති දෙපාර්තමේන්තුවේ කොමිසමට දාලා. එන්න ඕන කෝල් එකක්. එන්න පුළුවන් නම් ගන්න. Okay. අධිකරණ තුනක් දානවා. දේශී ආච්චිට ඉන්න දෙන්නේ නැහැ. ලැජ්ජ නැති තුට්ටු දෙකේ උන්. දේශී ආච්චිට මැණික් මල්ලට දුන්නා. බැසිය දුන්නා ඉතුරු ටිකට. ගෝට දුන්නා ආශ්‍යාත්‍රා වලට. පුතු ටික දුන්නා ඉතුරු ටිකේ. ඒ හින්දා නෝන්නේ නැතුව ඉඳ ගන්න වයසේ. එහෙනම් මම වාඩි වෙන්නම්. පට්ට ඔරු වෙලා නිකන් කතා කරන්නේ නැතුව බෙල්ලේ දාගන්න වැල දාගන්න ඔය රතු පාට මේක. බෙල්ලේ දාගන්න වැල. තේර ගහේ ඉල්ලන් කන. කුරක් කන්නේ මේ ඔක බෙල්ලේ වැල දාගන්න කෙනාව මාලේ දාගන්නවා බෙල්ලේ වැල. ලැජ්ජාව කරපු හොරකමට. තාත්තට ගැව්වා පුතු ටිකක් ගැව්වා. ලැජ්ජ නැතුව තාත්තා කියලා මෙතන ඉඳවලා ලැජ්ජනවා කතා කරන්න. සිවිල් නඩු විධාන සංග්‍රහයේ පළවෙනි දෙක කියන්නේ සිවිල් නඩු විධාන සංග්‍රහයේ පුළුවන් නම් සිවිල් නඩු විධාන සංග්‍රහයේ ඕනම වාක්‍ය දෙකක් කියන්න. මොකද්ද? ඔබතුමාට හරි මම ඒක කියන්නේ ඔබතුමාගේ ඇලෝසියස්ට 47 කෝල් කරලා නැද්ද කියලා කියන්න. මට ගොඩක් තියාගෙන මට ගොඩක් ඉඳගෙන මඩ ගහන්න එන්න එපා. හරිද? ඒ හින්දා මල්ලි පුතුන්ට ගැව්වේ නැහැ ඔච්චර කල්. තාත්තා යුද්ධයේ ජයග්‍රහණය කරනවත් ඉඳලා තාත්තා ගෙදර ඇව්වේ. තාත්තයි පුතු ටිකයි ගෙදර ඇව්වේ නඩේම හොරකම් කරපු හින්දා. Emotional damn it. ඔබතුමා ගැන ලොකු ගෞරවයක් තිබුණා. ඔබතුමා ගැන ලොකු ගෞරවයක් තිබුණා. ඔබතුමා හොරෙක් නේ වලද්දී. You're teasing me. Naughty. මහින්ද රාජපක්ෂ මහත්තයා ගැන කිව්වේ ඔයාගේ අක්කා ගැන කතා කරේ නැහැ. Oh my. වස්තුවේ ඔයාගේ අක්කා ගැන කතා කරේ නැහැ අපි. එහෙනම් මම වාඩි වෙන්නම්. එක්සෑම් එක පාස් කරගන්න බැරි හතරක් තියෙනවා ගරු මන්ත්‍රීතුමා. ගරු මන්ත්‍රීතුමා ගරු එමෙතුමා 4 minutes more. දුන්නෙත් නැහැ. ඌටත් 4 minutes. මොකද්ද මල්ලි කරපු වැඩේ? එකට රගර් ගාපු පුද්ගලයෙක්නේ. නෑ මං ඒ තොප්පිය දාන උඩ දාගන්න.
ස්ටොප් නෑ කරපු එක දන්නවනේ කරපු එක දන්නවා කරපු එක දන්නවා නාමදායි පක්ෂ මැතිතුමා. කරපු එක දන්නේ නෑ කොන්ද දින නම කියන්න කරු කතා නැකතුමනි මේ ඔය සෙල්ලම් විනාඩි 3ක් තියෙනවා ඉවර කරන්න. දාපු සෙල්ලම් නම කියන්න නම කියන්න කරෙන් දැනේ ඔකයි කියන්නේ කෝල් හොරා කරෙන් දැනේ කියලා අපි කිව්වේ නෑ කවුරුවත් මැරුවා කියලා කවුරු හරි මැරුවා කවුරු හරි කාට හරි පොඩි අමාරුවක් ඇති වුණා කවුද කියලා අහනවා අපෙන් I don't like where this is going. ආන්න කාගෙන්ද බාප්පගේ මාමෙන් ආන්න අපි කියන්නේ නම් අපි නම් කියන්නේ අපි සදාචාර ඇයි බය වෙන්නේ ඇයි බය වෙන්නේ කරු කතා නැතුමනි කන්නාඩියෙන් බලන්න කියලා කියනවා කන්නාඩියේ වඳුරු මූණක් පෙනෙයි ඒ ඔයා කියලා ඔයාලට තේරෙයි We tired of playing with your ass, nigga. කන්නාඩි ගාවට යන්න ඕනේ නැහැ පාර්ලිමේන්තුවේ කරු කතා නැකතුමනි නම කියන්න බය නැත්තම් නම කියන්න මෙතන බොරු චෝදනා නගලා බොරු අපහාස කරලා ඇස්සෙන්න එපා කියන මිනිස්සුන්ට පාර්ලිමේන්තුවේ What do you mean by that? අතුස්සන්න බාන්න සබස්ක්‍රයිබ් කරලා නැති අය අවංක අතුස්සන්. ඒ කියන්නේ පොලිස් ජීප් එකේ තියෙන ටුවක්කුව